right. හරි අයබෝන් මම ඩොක්ටර් චමත්කාරය වසම් අද අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ මේ අපේ ආයතනයේ නිල ප්‍රතිකාර සම්බන්ධව සිදු කරන වැඩ පිළිබඳව සාකච්ඡා කරන්න. right. ඉතින් අපේ මේ ආයතනය හා සම්බන්ධව දැන් අපිව දන්න අයත් අද සම්බන්ධ වෙලා ඉන්නවා කීප දෙනෙක්. ඊට අමතරව අලුත්ම කීප දෙනෙකුත් ඉන්නවා නේද? හරි. මම මේ නොබල් නෝක් හොස්පිටල් එකේ සහ රිම්ස් හෙල්ත් කෙයාර් වගේම මේ මම දැන් ඉන්න බිල්ඩින් එකේ තියෙන හොස්පිටල් එකේ පහළ කෙයාර් හෝම් එක ඒ වගේම නර්සිං ස්කූල් එක තියෙනවා. ඊට අමතරව අපේ සෝදි ෆවුන්ඩේෂන් එක හරහා ආරම්භ කරලා තියෙන ඇකියුප්‍රෙෂර් සහ මේ සංකලිත වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධව විශේෂයෙන්ම නිල ප්‍රතිකාර සම්බාහන ප්‍රතිකාර ඊට අමතරව මනෝපදේශන පාඨමාලා මෝහන ප්‍රතිකාර මනෝ ප්‍රතිකාර ඇතුළුම තියෙන එක. ඒ වගේ මේ විෂයන් පිළිබඳව වෘත්තීය පාඨමාලා සිද්ධ කරනවා. ඒකත් අපේ කෙයාර් ගිවර්ස්ලා කියන්නේ සාත්තු සේවා NVQ පාඨමාලා ඒ වගේ දේවල් කරනවා. ටීවෙක් ආයතනය සමග සම්බන්ධව රජයේ නියාමනය යටතේ තමයි අපේ පාඨමාලා ටික යන්නේ. එතකොට මේ තියන්නේ රජයේ සම්බන්ධව ටීවෙක් ආයතනයේ ලියාපදිංචි අංකය. එතකොට මේ පාඨමාලාව සිද්ධ කරන්නේ අපි මේ පාර පටන් ගන්න NVQ එකක් නෙවෙයි. ඒක සර්ටිෆිකේට් ක්ලාස් එකක්. සහතිකය ලබා දෙන්නේ ACM කැම්පස් එකට සහ අනුබද්ධව තියෙන ටීවෙක් ආයතනයත් එක්ක මේ පාඨමාලාවේදී නිල ප්‍රතිකාර සම්බන්ධව තමයි පාඨමාලාව සිද්ධ කරන්නේ. මම ඇතුළු තව වෛද්‍යවරයෙකු උගන්වන ආයුර්වේද ડોක්ටර් කෙනෙක්. මොකද මේකෙදි දේශීය දැනුම සහ විශේෂයෙන්ම TCM වල එන නොලෙජ් එක ෂෙයා කරගන්නවා ප්‍රැක්ටිස් කරනවා මේ කෝස් එකේදී. රයිට්. ඒත් එක්කම දැන් සෝදි ෆවුන්ඩේෂන් එක අපි ආරම්භ කරලා තියෙන්නේ මේ හෙල්ත් කෙයාර් ක්ෂේත්‍රයේ ඉන්න පැරාමෙඩිසින් ඒ කියන්නේ හෙදියන්ට ඒ වගේම ඇටෙන්ඩන්ස්ලා ඊට පස්සේ වෙනත් හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට වෘත්තීය නිපුණතාවය සහිත පාඨමාලා ආරම්භ කරන්න විධිමත් ලෙස ආචාර ධර්ම පද්ධති සහිතව ඒ වගේම ෆවුන්ඩේෂන් එක ඇතුලේ තියෙනවා මේ සංකලිත වෛද්‍ය වෘත්තිකීන්ගේ සංගමය. ඒ සංගමය ෆෙඩරේෂන් එක ඇතුලේ ඇකියුප්‍රෙෂර් ඇන්ඩ් මසාජ් තෙරපිස්ට්ලාට වෙනම සංගමයක් තියෙනවා. ඒකෙන් තමයි අයිඩෙන්ටිටි නිකුත් කරන්නේ සහ සහතික නිකුත් කරන්නේ. ඉතින් ඒ නිසා මේ පාඨමාලාව ගොඩාක් වැදගත් වෙනවා විශේෂම තෙරපිස්ට්ලාට. ඊට අමතරව මේ තනියම ප්‍රතිකාර කරන ආයතන සම්බන්ධ සහ සම්බන්ධ නැතුව කරන අයට වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හෙල්ත් කෙයාර් ශාස්ත්‍රය සම්බන්ධයෙන් මේ පාඨමාලාව ගොඩක් වැදගත් වෙයි. මොකද ලෝකයේ පිළිගන්නවා මේ TCM ඒ කියන්නේ Chinese Medicine System එක ඇතුළේ එන නිල ප්‍රතිකාර පිළිබඳව. මම ඒක අද ඔයගලන්ට පැහැදිලි කරන්න. ඒ වගේම ෆිසියෝതെරපිස්ට්ලාට බෞද්ධ චිකිත්සාව කියන්නේ මේ අපේ මේ හොස්පිටල් එකේ ප්‍රතිකාර කරන ඒවා පිළිබඳව තවම විස්තර තියෙනවා. මම ඒ ටිකත් ඉදිරියේදී කතා කරන්නම්. මේ ඉන්නේ හෙන්රික් ලින් කියන්නේ මේ මොඩර්න් ඇකියු ඒ කියන්නේ ෆිසිකල් මසාජ් සම්බන්ධව ඉන්න ෆාදර්. ඉතින් මෙයාගෙන් තමයි මේ ස්විඩිෂ් මසාජ් ක්‍රම ඒ වගේ දේවල් විද්‍යාත්මකව ගොඩ නැගුණේ. නමුත් ඊට පෙර අතීතයේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 2000 ගණන් වල 3000 ගණන් වල ඉඳලම ආයුර්වේදය ඇතුලේ සහ ග්‍රීසිය ඊජිප්තුව ඒ වගේ රටවල් වලත් මේ නිල ප්‍රතිකාර ක්‍රමය නිර්මාණය වෙලා ගොඩ නැගිලා ආවා. පසුකාලීනව ඒක විවිධ වෛද්‍ය ක්‍රම ඇතුලේ ක්‍රමයෙන් ගොඩ නැගුණා. අපට දේශීය වෙදකමෙත් අපට හම්බ වෙනවා නිල ප්‍රතිකාර පිළිබඳව. ඒ වගේම විවිධ සටන් කලාවන් තුල නිල ප්‍රතිකාර හම්බ වෙනවා. මරම ස්ථානය ගැන මම ක්ලාස් එකේදී ඕගොල්ලන්ට හොඳට පැහැදිලිව කියලා දෙන්නම් ඒ නිල සම්බන්ධව. දැන් මෙතන මේ ෆොටෝ එක ගත්තම මේකේ මේ නිල ස්ථාන සම්භාහනය කරන ආකාරය ගැන දල සටහනක් තියෙනවා. අපි දැන් උදාහරණයක් කිව්වොත් අපි දැන් මෙන්න මේ මම පොයින්ට් කරලා පෙන්නන්නම් ඔයගලන්ට. මෙන්න මේක ගන්නකො මෙන්න මේ ෆොටෝ එක ගත්තාම මෙතන මේ අල්ලලා තියෙන නිලය තමයි LI4. ඒ කියන්නේ large intestine meridian එකේ තියෙන 4 වෙනි නිලය.
එතකොට මේ නිල පොයින්ට් එකෙන් ප්‍රධාන කරුණු කීපයක් සිද්ධ වෙනවා. ඒ වගේම මේක ලාර්ජ් ඉන්ටෙස්ටයින් කියන්නේ යෑන් මෙරිඩියන් එකක්. ඒ කියන්නේ අපේ ශරීරයේ යින් යෑන් බැලන්ස් කරන්න තියෙන යෑන් මෙරිඩියන් එකක්. එතකොට යෑන් මෙරිඩියන් එක ඇතුලේ අපේ ශරීරයේ අභ්‍යන්තරව තියෙන සහ බාහිරවත් වෙන්න පුළුවන්. නමුත් ශරීරයේ අභ්‍යන්තර තියෙන ඉදිමීම් රතු වීම ඒ වගේ ප්‍රදාහ තත්ත්ව වලට ගොඩාක් සපෝට් කරනවා. ඒවා සුව වෙන්න සපෝට් කරනවා. ඇස්වල තියෙන ඉදිමීම් ඒ වගේම ශරීරයේ උෂ්ණාධික බවක් උණ ගන්නවා වගේ එනවා නම් ඒ වගේ තැන්වලදී ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. අන්න ඒ වගේ මේ ජීවය ඇක්ටිව් කරනවා ශරීරය ඇතුලේ ජීව බලය තුලනය කරනවා. අන්න ඒ වගේ නිල තියෙනවා අල්ලන්න ඕන විදි ඒක ප්‍රෙෂර් එක දෙන්න ඕන ආකාරය ඒ වගේ ක්‍රම තියෙනවා. අපි ඒව ගැන ක්ලාස් එකේදී කතා කරමු. මේක ප්‍රැක්ටිකල් කියලා දෙන්න ඕන. ඒක දැන් අපි නීඩින් ක්‍රම, පංචින් ක්‍රම අය වගේ තියෙනවා. ඒ අපි කතා කරමු ෆ්ලෑෂ් කරනවා කියනවා. ඊට පස්සේ සර්කියුලර් කරන ආකාර ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම තම්බ් වෝකින් ඒ වගේ ක්‍රම තියෙනවා. අපි කතා කරමු ඒවා. දැන් මේ දෙවෙනි ෆොටෝ එකේ මෙතන මේ තියෙන්නේ මේ GB20 කියන්නේ ගෝල් බ්ලඩර් එක ආශ්‍රිතව යන මෙරිඩියන් එකක්. දැන් මේකෙදි ස්ථානීය නිලයක් විශේෂයට අපි කියනවා මේ ආශු පොයින්ට් එකක් කියලා. ආශු පොයින්ට් එකක් විදිහටත් මෙතන පාවිච්චි කරනවා මිග්‍රේන් සුව කරන්න ඊට පස්සේ කන්සන්ට්‍රේෂන් වැඩි වෙනවා බ්ලඩ් සර්කියුලේෂන් එක බ්‍රේන් එකට රුධිර සැපයීම මේ වගේ ස්නායු පද්ධතියට හොඳයි. වේගස් නර්ව් පද්ධතියට ඒ වගේ මේ දේවල් ගණනාවක් මෙතන ප්‍රෙෂර් පොයින්ට් එකෙන් කරන්න බෑ. හැබැයි මර්මයක්. ඒක නිසා මේ අල්ලන්න ඕන ක්‍රමයක් එහෙම තියෙනවා. අපි ගැන සාකච්ඡා කරමු. දැන් මේ මෙතන තියෙන මේ ක්‍රමවේදය ගත්තාම මම ඔයගලන්ට ඒක පැහැදිලිව පෙන්නන්නම්. මේ අත පිටිපස්සෙන් යන නිල තියෙනවා. ඒ තමයි ට්‍රිපල් වෝම්ත් මෙරිඩියන් එක යනවා. ට්‍රිපල් වෝම්ත් එකේ දෙවෙනි පොයින්ට් එක තුන්වෙනි පොයින්ට් එක වගේ ওই තැනින් යන්නේ. මම ඔයගලන්ට ඒක පෙන්නන්නම් මේ ඩමි එකේ හරියට පැහැදිලිව බලන්න පුළුවන්. මම ඒක ඔයගලන්ට පස්සේ පෙන්නන්නම් ඩමි එකේ කොහොමද අපි මේ නිල හොයාගන්නේ කියලා. මේ සම්බන්ධව මම ඔයගලන්ට දෙනවා මේ අත්පොතක්. ඒ අත්පොතේ මේ මෙරිඩියන් සම්බන්ධව ඔක්කොම තියෙනවා. මෙන්න මේ අත්පොතේ මෙරිඩියන්ස් 12 සහ අණු මෙරිඩියන්ස් සම්බන්ධව ඔක්කොම විස්තර ටික තියෙනවා. මේ අත්පොතත් එක්ක ප්‍රැක්ටිස් කරාම නිල තියෙන තැන් හොයාගන්න පහසුයි, මර්ම තියෙන තැන් පහසුවෙන් හොයාගෙන මේ මෙරිඩියන්ස් වලින් මොනවද කරන්නේ කියලා ඒ දේවල් ටික පහසුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එතකොට අපි දැන් මේ මෙතන තියෙන පොයින්ට් එක ගත්තාම මේ අංශඵලක ආශ්‍රිතව. ඒ කියන්නේ අපේ මේ ට්‍රයිපස් මේ මෙතන මසල් එක ඇතුලෙන් ඒ කියන්නේ මෙතන මේ අපි කියනවා මේ බ්ලඩර් මෙරිඩියන් එක පහළට ගමන් කරන මාර්ගයක්. මම මේ බ්ලඩර් මෙරිඩියන් එකේ 42 43 අන්නේ ආශ්‍රිත නිල පොයින්ට්ස් තමයි මේවා තියෙන්නේ. මම ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මම ඔය පැහැදිලිව කියලා දෙන්නම් නැත්නම් තේරෙන්නේ නැහැ. රයිට්. හරි අපි ස්ලයිඩ් එකත් එක්ක පිළිවෙලට යමු. එතකොට ඔයගොල්ලන්ට මෙරිඩියන් සම්බන්ධව ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. පහළ තියෙනවා මේ මෙරිඩියන් සම්බන්ධව ස්ලයිඩ් එකක් දාලා. මෙතන මේ අපේ ගිය පාර ක්ලාස් එකේ මේ කෝස් එක කම්ප්ලීට් කරපු ගෲප් එක මේ වගේ ගෲප්ස් මම හිතන්නේ දැන් 7ක් වගේ අපි කරලා තියෙනවා නිල සම්බන්ධව. මේ විදිහට ඔයගොල්ලන්ට එදාම සහතික නිකුත් කරනවා ACM කැම්පස් එක සහ රින්ග්ස් හෙල්ත් කෙයාර් අනුබද්ධව සහතික නිකුත් කරනවා. මේ පාඨමාලාව සිදු කරන අවස්ථාවල දේවල් ෆොටෝස් රයිට්. මේ තියෙන්නේ මෙරිඩියන් සිස්ටම් එක ගැන තියෙන සටහනක්. මේකේ තියෙනවා මේ මෙරිඩියන්ස් 12යි තව අණු මෙරිඩියන්ස් දෙකකුයි. මේ මෙතන තියෙන මේ ගවර්නින් සහ කන්සෙප්ෂන් කියන මේ මෙරිඩියන් පත දෙක ගමන් කරන්නේ ශරීරයේ මැදයෙන් පහළ සිට ඉහළට ශරීරයේ පිටිපස්සේ සහ ඉදිරියෙන්. දැන් ගවර්නින් ඒ නිල මාර්ගය අපි කියනවා GB. ඒ පතේ මේ පිටිපස්සෙන් එනවා මෙන්න මේ අපේ උඩුතොල දක්වා. නහය පහළට වෙනකන් එනවා. පහළ කන්සෙප්ෂන් විසල් එක පහළ ඉඳලා මෙතන මේ නිකට ඉහළ දක්වා එනවා. අන්න එතන තියෙන පොයින්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා CV4, GB4, GB12 ඒ වගේ පොයින්ට්ස් කන්සෙප්ෂන් එකේ තියෙනවා. GB නිල පද්ධතිය තියෙනවා 12 18 ඒ වගේ පොයින්ට්ස් තියෙනවා.
විවිධ දේවල් වලට මේ නිල පොයින්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. අභ්‍යන්තර ඉන්ද්‍රයන් සුවපත් කරන්න පුළුවන් විදිහට මේ නිල ස්ථාන හඳුන ගන්න පුළුවන්. අපි ඒක මේ මෙරිඩියන්ස් පද්ධතිය පිළිබඳව පැහැදිලි කරනකොට එක් එක් මෙරිඩියන්ස් වල තියෙන ක්‍රියාවලිය. මේ මෙරිඩියන් එක යින් එකක්ද, යෑන් මෙරිඩියන් එකක්ද, ඊට අමතරව මේ මෙරිඩියන් එක ක්‍රියාත්මක වෙන්නේ මොන ඉන්ද්‍රයන් ආශ්‍රිතවද, මොන ඉන්ද්‍රයන්ද එකෙන් අපට බැලන්ස් කරන්න පුළුවන් ශරීරයේ යින් යෑන් බැලන්ස් කරන්නේ කොහොමද මේ මෙරිඩියන් එකකින් මේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ටොමැක් මෙරිඩියන් එක, ලං මෙරිඩියන් එක, ඒ වගේ මෙරිඩියන්ස් 12ක් තියෙනවා. දැන් මේක මේ අපේ ආයුර්වේද සහ දේශීය වෙදකම හිම කරන ડોක්ටර්ස්ලා එහෙම ඉන්නවා නම් ඒගොල්ලන්ට පොඩ්ඩක් මේක අලුත් දැනුමක් වේවි. මොකද දැන් අපි මෙරිඩියන් පද්ධතිය කියන්නේ නිල සම්බන්ධව තියෙන ප්‍රධාන මාර්ග කියලා හඳුනගෙන තියෙනවා. ඉහළ සිට පහළට ගමන් කරනවා කියලා අපේ මේ ගොඩක්ම දේශීය සහ ඉන්දියානු නිල පද්ධතිය ආශ්‍රිතව තියෙන්නේ. නමුත් මේ TCM වල චයිනීස් මෙඩිසින් සිස්ටම් එකේ එන මේ මෙරිඩියන්ස් වල ඉහළ සිට පහළට වගේම පහළ සිට ඉහළට ගමන් කරන මෙරිඩියන්ස් වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම යින් යෑන් මෙරිඩියන්ස් තියෙනවා. අපි ගොඩක් කලාට මේ යෑන් මෙරිඩියන් තමයි මේ රතු පාටින් තියෙන්නේ. යින් මෙරිඩියන් නිල් පාටින් සඳහන් කරලා තියෙනවා මේ ස්ථානවල. එතකොට මේ මෙරිඩියන් පටන් ගන්න ස්ථාන සහ අවසන් වන ස්ථාන තියෙනවා. දැන් උදාහරණයක් ලං මෙරිඩියන් එක පටන් ගන්නෙ මෙන්න මේ චෙස්ට් එක ආශ්‍රිතව මෙන්න මෙතන ලං මෙරිඩියන් එකේ LU1 තියෙන මෙතන. ඒ වගේම ලං මෙරිඩියන් එක ගමන් කරනවා 11 පොයින්ට් 11ක් තියෙනවා. මෙන්න මේ තම්බ එකේ කෙළවර දක්වා ගමන් කරනවා. එතකොට මෙන්න මේ මාර්ගය තුල තියෙන මේ නිල පොයින්ට්ස් වලින් සිදුවෙන දේවල් සහ නිල මේ ස්ටිමුලේට් කරන ආකාරය හැම ඉගෙන ගත්තාම හරිම මේ පහසුවෙන් මේ ප්‍රතිකාරය ඇප්ලයි කරන්න පුළුවන්. හරි ලස්සන સિદ્ધාන්තයක් තියෙන්නේ ශරීරයේ රෝග ඇතිවීම සහ රෝග සුව වීමට තියෙන යාන්ත්‍රණය. හරිම මේ නිල સિદ્ધාන්තය හරි ලස්සනයි. ඒක අපි ඉදිරියේදී ඉගෙන ගන්නකොට ඔයගලන්ට පැහැදිලි වෙවි. ඊට පස්සේ තව පැහැදිලි කරෝතින් අපි හිතමු පෙරිකාඩියම් මෙරිඩියන් එක කියලා. මේ පෙරිකාඩියම් මෙරිඩියන් එක මේ හරිම ප්‍රයෝජනවත් වෙනවා. දිගු කාලාන්තරයක් තිස්සේ අපේ ශරීරයේ මොනවා හරි පීඩාවන් වේදනාවන් තියෙනවා නම් අන්නේ මානසිකව තියෙන වේදනාවන් පීඩාවන් තුලනය කළා හරිම ප්‍රබෝධමත් විදිහට ශරීරය නිකන් අර කියන්නේ මේ ග්ලෝ වෙලා එනවා කියලා ස්කින් එක පවා ලස්සන වෙලා එනවා. ඊට අමතරව ගෲමින් හරිම ප්‍රභාස්වර විදිහට ශරීරය නිර්මාණය වෙනවා මේ යින් යෑන් බැලන්ස් කරාම. ඒක ඒ විදිහට විතරක් නෙවෙයි නිදන්ගත රෝග සුව කරන්න පවා මේ නිල නිවැරදි ලෙස යොදාගත්තොතින් පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් කිඩ්නි මෙරිඩියන් එකේ කිඩ්නි 1 පටන් ගන්නවා මේ යටිපතුලේ තමයි පටන් ගන්නේ කිඩ්නි 1. කිඩ්නි 3 මෙන්න මේ විලුඹ පිටිපස්සේ මෙන්න මෙතන විලුඹ පැත්තෙන් තියෙන්නේ. අන්න ඒවා තියෙන තැන් ඒවා ස්ටිමුලේට් කරන විදි ප්‍රැක්ටිස් කරාම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රයන් සූපත් කළා ඒ හරහා ශරීරයේ සූපත් බව නිර්මාණය කරන්න සහ රෝග මූල ඉවත් වෙන මට්ටමට පවා ශරීරයේ ප්‍රතිශක්තිකරණය නිර්මාණය කරන්න පුළුවන්. දැන් පහුගිය මේ වර්ක්ෂොප් වල ආපු අය මේ දෙවනි දවස වගේ වෙනකොට මේගොල්ලෝ සෙල්ෆ් ඇකියුප්‍රෙෂර් ට්‍රීට්මන්ට්ස් කරගෙන ලෙඩ සනීප කරගෙන තිබුණා. මේ ඇකියුට් ඒවා පවා සනීප කරගෙන තිබ්බා. ක්‍රොනික් ඒවා වලට සහයෝගී වෙලා තිබ්බා. දැන් ඇකියුට් විදිහට ගත්තොත් අර එක සර් කෙනෙක් යා මේ කියන්නේ වෛද්‍ය ක්‍රම වලට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි නිකන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක්. එයාට මේ හොඳ නිලධාරියෙක් යා හොඳ පරිණත නිලධාරියෙක්. එයාට මේ ආහාර ඇලර්ජි එකක් කියලා ෆුඩ් ඇලර්ජි එකක් ඇවිල්ලා මේ පොඩක් ඒක මේ හැමට ඇවිල්ලා තියෙන ස්කින් එකේ ලප වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට එයා ඇකියුප්‍රෙෂර් පොයින්ට්ස් ටික අපි ප්‍රැක්ටිස් කරන ටික කරගත්තාම ඒක පැය කිහිපයක් ඇද්දි සනීප වෙලා තියෙනවා. නමුත් ඒක මේ අර එයාට දිගට හැමදාම හැදෙන එකකුත් නෙවෙයි නිකන් අහම්බෙන් වගේ ඇවිල්ලා තින්නේ ඒක හරි ගිහලා තියෙනවා. ඒත් එක්කම තව මට මැසේජ් එකක් ආවා මේ පහුගිය දවසක එයාටත් මේ අසනීප තත්ත්වයක් හැදිලා තිබිලා මේ ක්ලාස් හිටපු ළමයි මේ එයාත් පොයින්ට්ස් කීපයක් මට එවලක් තිබ්බා CV12යි ST36 ඒ වගේ පොයින්ට්ස් ටික ස්ටිමුලේට් කරාම ඒක පැය කීපයකින් සනීප වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් එයා කියන මේ වගේ තත්ත්වයක් ආවම එයාට වෙනදා දවස් ගණන් බෙහෙත් අරගෙන ඉන්න ඕන. නමුත් දැන් නිලවලින් එයාට මේ සනීප කරගන්න පුළුවන් වුණා කියලා. තව කට්ටියගේ ගෙදර අයට තව එක්කෙනෙක් හිටියා දැන් මේ පහුගිය වැසි දවස් ආරම්භක කාලේ වගේ මේ මෙහි නිල ක්ලාස් එක ඉවරලා ගෙදර යනකොට මේ හස්බන්ඩ්ගේ ඒත් ඔය කිරි වගේක් කාලා මේ ඇඟේ ඒක වාපිත්සෙම ඉම්බැලන්ස් වෙනවානේ.
ඊටත් අමතරව මේ සීතල වැඩි ඉතින් වැස්ස දවස්වලනේ. ඒකට මේ සෙම බුරුල් වෙලා කිවිසුම් යන්න එහෙම අරගෙන තියෙනවා. ටිකක් හොඳටම අමාරුවෙන් ඉඳලා තියෙන ඇස් රතු වෙලා එහෙම මේ අසනීප තත්ත්වයට පත් වෙමින් ඉන්න අවස්ථාවේ එයා ඒ නිල ටික ටච් කරලා තියෙනවා. අපි එදා ඉගෙනුවා මේ LI අවසාන නිලය එලාජ් ඉන්ටෙස්ටයින් එකේ මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා නිලයක්. ඒ නිලේ ටච් කළා ඊට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තව නිල කීපයක් තියෙනවා. ඒ ටික ටච් කරාම විනාඩි කීපයකින් සනීප වෙලා තියෙනවා. එයා සාමාන්‍ය හිටිය තත්ත්වයට ආවා කියනවා. ඉතින් මේ එයාට ඊළඟ නිල ක්ලාස් එක දවසේ වාහනෙන් ගෙනත් දාලා තිබුණා මේ මොකද එයාටත් හිතා ගන්න බැරි වුණා මේ කොහොමද ඒක එහෙම සනීපුනේ කියලා. අන්න ඒ වගේ හරිම මේ ප්‍රාතිහාර්යාත්මක ලෙස ලෙඩ සනීප වෙනවා. දැන් මම ඇත්තටම අවුරුදු දෙකක් තුනක් විතර මම ටිකක් වැඩිපුර මේ ඇකියුප්‍රෙෂර් ප්‍රැක්ටිස් කරනවා මගේ මේ ක්ලිනික් එකේ. එතකොට මේ මට පේනවා මේ රෝගීන් සුවපත් වීමේ වේගය ඉතාම වැඩි. අවුරුදු 7-8කට කලින් මට මේ නිල තියෙන පොයින්ට්ස් ගැන මේ ඉගෙන ගනිද්දී හොඳ අවබෝධයක් ආවා. එතකොටත් මම ප්‍රැක්ටිස් කළා. නමුත් මේ කාලේ මම පොඩ වැඩිපුර ප්‍රැක්ටිස් කළා. මොකද මේ අපේ ඔය දැන් කොවිඩ් වලින් පස්සේ ඊට පස්සේ පොඩ්ඩක් මේ කම්ප්ලිමෙන්ටරි මෙඩිසින් පොඩ්ඩක් මතුවෙන්න ගත්තනේ. එතකොට ගොඩක් අය ඉගෙන ගන්න ආවා මේ හීලින් ක්‍රම ඒ වගේ දේවල්. ඒ නිසා මම පොඩ්ඩක් මේ විෂය ටිකක් වැඩිපුර ඇප්ලයි කරන්න පටන් ගත්තා සහ උගන්වන්නත් පටන් ගත්තා. ඉතින් ඒ නිසා මේ ආවයට දින කීපයකින් දැන් ඔයගොල්ලෝ හිතාවේ මේ වෛද්‍ය ක්‍රමයක් නිසා ගොඩාක් කල් යනවා කියලා ඉගෙන ගන්න. එහෙම නැහැ. දින කීපයකදී මට මේක ශාරීරික ක්‍රියාවලිය පැහැදිලි කරලා නිල ටික පැහැදිලි කරලා කොහොමද ට්‍රීට්මන්ට්ස් කරන්න කියන එක කියලා දෙන්න පුළුවන්. එහෙම ගොඩාක් කල් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට හරි පහසුවෙන් මේක ඇප්ලයි කරන්න පුළුවන්. හරි මෙතන තියෙන්නේ මේ මෙරිඩියන්ස් සම්බන්ධව මේ මෙතන බලන්නකෝ මේ දැන් මෙතන තියෙනවා මේ heart meridian එක pericardium meridian lung meridian liver meridian spleen meridian එහෙම කියලා තියෙනවා. නමුත් මේ meridian එක මේ organ එක නමක් තිබ්බට ඒ organ එක active කරන එක විතරක්ම නෙවෙයි meridian එකෙන් කරන්නේ. ඒ organ එක ආශ්‍රිතව තියෙන ශරීරයේ ජීව ක්‍රියාවලිය තුලනය කිරීමක් කරනවා. දැන් උදාහරණයක් lung meridian එකෙන් සම සනීප කරන්නත් පුළුවන්. ඒ කියන්නේ හමෙන් ඇතිවන ආරක්ෂාව ශරීරයේ හමෙන් දෙන උෂ්ණත්ව තුලනය කිරීම අන්නේ යාන්ත්‍රණය මේ ලං මෙරිඩියන් එකේ තියෙන පොයින්ට්ස් වලින් සනීප කරන්න පුළුවන්. දැන් ලං මෙරිඩියන් එකේ LU 5 තියෙනවා මෙන්න මෙතන මේ අතේ. ඒක ඕගොල්ලන්ට ටච් කරත් රිදෙන්න ගනී. මෙන්න අතේ මේ මෙතන වැලිමිට මේ කියන්නේ කොයි පැත්තෙන්ද? මේ මාපට ඇඟිල්ල තියෙන පැත්තේ මේ තම්බ එක තියෙන පැත්තෙම මෙන්න මේ වැලිමිට ළඟ තියෙන පොයින්ට් එකක් තියෙනවා. ගොඩාක් තද කරන්න එපා. බොහොම පොඩ්ඩක් මෙහෙම ටච් කර කර ඉන්න. එතකොට මේ අපේ ලං මෙරිඩියන් එකට හමට සහ ශරීරයේ මේ හමට රුධිර සැපයුම අන්න ඒ වගේ දේවල් වලට ගොඩක් හොඳයි. ඒත් එක්කම මේ තව මේ බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන්න බැරුව ICU to patient කෙනෙක් එයා මේ ICU එකේ හිටියේ වෙන ප්‍රශ්නයකට. නමුත් එයාව අපි ඇම්බියුලන්ස් එකෙන් මෙහි හොස්පිටල් එකට ගේනකොට එයාගේ මේ බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරගන්න බැරුව හිටියා. ඊට පස්සේ මම ඒකේ ආව ડોක්ටර්ට වීඩියෝ එකක් යවුවා අපේ ක්ලාස් එකේ. ඒතකොට මම හිටියේ ක්ලාස් එකේ ඉඳලා මේ නිලයක් පෙන්නලා මෙන්න මේ නිලයේ ටච් කර කර ඉන්න කියලා යවුවා. ඒ ડોක්ටර් මට තෑන්ක් කරලා එවලා තිබුණා මේ බ්ලඩ් ප්‍රෙෂර් කන්ට්‍රෝල් වුණා කියලා. අන්න ඒ වගේ ගොඩක් ප්‍රැක්ටිකල්ස් දේවල් ගොඩක් මම මේ නිලාශ්‍රිතව කරලා තියෙනවා. අවුරුදු ගණන් ඉරු අරද එහෙම තියෙන පේෂන්ට්ලව සනීප කරලා තියෙනවා මිග්‍රේන් වගේ තියෙන තත්ත්ව. ඊට පස්සේ IBS තත්ත්ව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව දිගු කාලීනව තියෙන දේවල් මේ ඇකියුප්‍රෙෂර් පොයින්ට්ස් වලින් සනීප කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කෙටි කාලයකින් මේ සති කිහිපයකින් මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඕගොල්ලෝ ගොඩක්ම වෙන ප්‍රතිකාර කරන අය නම් වඩාත්ම හොඳයි. ඒ නැතත් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මෙහි ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මෙහි පේෂන්ට් ලව ක්ලිනික්ස් වලට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්කම තියෙනවා. හරි ඒත් එක්කම අපි මේ අපි දැන් ඇකියුප්‍රෙෂර් පොයින්ට්ස් එක්කම මේ මසල් මසාජින් සම්බන්ධනොත් පොඩි දේවල් ටිකක් කියලා දෙනවා. ඒකට වෙනම වර්ක්ෂොප් එකක් තියෙනවා. නමුත් මේ ක්ලාස් එකෙත් පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම්. මේ ශිසු කියලා කියන්නේ මේක ෂැට්සු කියලා ලියුණාට T අකුර ප්‍රොනවුන්ස් වෙන්නේ නැහැ නේ ජපන් වල. මේ ජපන් මෙතඩ් එක මේ ෂැට්සු එක TCM චයිනීස් එක ඒ වගේම ආයුර්වේද අභ්‍යංග ප්‍රතිකාර ගැනත් අපි පොඩ්ඩක් ක්ලාස් එකේදී කතා කරමු. ඒ වගේම මසල් මසාජින් මෙතඩ්ස් ටිකකුත් තියෙනවා. කයිනියෝසොලොජි, ඇකියුප්‍රෙෂර්, රිෆ්ලෙක්සොලොජි, තායි මසාජ්, ඩීප් ටිෂු මසාජ් ඒව ටික. ඒ වගේම ට්‍රිගර් පොයින්ට් තෙරපි කියන එක තියෙන එකට මේ ඇකියුප්‍රෙෂර් පොයින්ට්ස් ටික ගොඩාක් වැදගත් වෙනවා.
රයිට්. ඒත් එකම ඉන්දියාවේ ආයුර්වේදයේ තියෙන මේ නිල මර්ම ශාස්ත්‍රය ගැනත් පොඩි හැඳින්වීමක් කරලා ක්ලාස් එකේදී. මොකද ඒක මේ සිද්ධාන්ත වශයෙන් ගත්තොත් ඉතින් ලොකු විෂයක්. අපිට ඒක ඉගෙන ගන්න ගොඩක් කාල ගත වෙනවා. නමුත් මේකේ තියෙන මර්ම ස්ථාන ටික අපි කොහොමද රෝගවලට ඇප්ලයි කරන්න කියන එක ඉගෙනගෙන ඒක ප්‍රැක්ටිස් කරාම ගොඩක් හොඳයි. මේකෙන් ෆ්‍රෝසන් ෂෝල්ඩර් ඊට පස්සේ ඔය හරි ටෙනිස් එල්බෝ තත්ත්ව ඊට පස්සේ ශරීරයේ ඇති වෙන වේදනා පේන්ස් ඒ වගේ දේවල් සනීප කරන්න පුළුවන්. ඒත් එක්කම ඉමෝෂනල් බැලන්ස් එක හදන්නත් පුළුවන් මේ ට්‍රීට්මන්ට්ස් වලින්. ඒ වගේම දැන් මම මේක ගොඩාක් ඇප්ලයි කරනවා ඉම්පොටෙන්සි. ඒ කියන්නේ ලිංගික අප්‍රාණිකත්වය, ලිංගික දුබලතාවය, ස්නායු වල ශක්තිය මදිකම ඒ වලට බෙහෙත් ආන්සර් කරන්නේ නැති තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ මේ සමහර අයට බෙහෙත් වලින් ඒක සනීප කරන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවල මම මේ නිල පාවිච්චි කරලා ඒගොල්ලන්ව සනීප කරලා තියෙනවා. ඉතින් ගොඩාක් ප්‍රතිඵලදායී මේක මේ ඉම්පොටෙන්සි තත්ත්වවලට, ලිංගික අප්‍රාණිකත්වයට එහෙම ගොඩාක් හොඳයි මේ ඇක්යුප්‍රෙෂර් පොයින්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හෝමෝන් ඉම්බැලන්ස් කරන්න එන්ඩෝක්‍රයින් සිස්ටම් එකට පවා මේකෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි ක්ලාස් එකේදී මේ ප්‍රධාන මේ මාංශපේශි 36ක් අපි ඉගෙන ගන්නවා. ඒ 36 පොඩ්ඩක් මතක තියාගන්න එක වැදගත්. මේ අර නිල පොයින්ට්ස් තියෙන තැන් හොයාගන්න. අපි ඒ ගැනත් ක්ලාස් එකේදී පොඩ්ඩක් මේ අපේ ඩමි එකක් තියෙනවා. මේ ඩමි එකත් එක්ක ප්‍රැක්ටිස් කරමු. රයිට්. ඊට පස්සේ මේ නිල ප්‍රතිකාර මේ තියන්නේ ඒ ඇනටොමි එක, බේසික් ඇනටොමි එක. මේ ටික අපි ඉගෙන ගමු ක්ලාස් එකේදී. දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති දින 4කින් කොහොමද මේ ඔක්කොම උගන්වන්නේ කියලා පුළුවන්. මම කලින් බැච් එකකට ඉතාලම හොඳම විදිහට පහුගිය වර්ක්ෂොප්ස් වලදී මම ඉගෙනුවා. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක්වත් සැක තියාගන්න එපා. ඔයගලන්ට මේ ශාස්ත්‍රයට සම්බන්ධ වුණත් නැතත් ඔයගලන්ට මේ විෂය සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ ක්ලාස් එකේදී. ඒ වගේම මේ අපේ ඇසෝසියේෂන් එක හා සම්බන්ධව තියෙන ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ වගේම මේ තෙරපිස් කෙනෙක් සතු විය යුතු ගුණාංග සහ සැලකිලිමත් වෙන්න ඕන කරුණු ඒ ගැනත් අපි ක්ලාස් එකෙත් ඉගෙන ගමු. මම නෝට් එකකුත් දෙන්නම්. ඒ වගේම ප්‍රතිකාර සිදු නොකරන අවස්ථා තියෙනවා. මේ හැර තවත් කීපයක් තියෙන එක මම ක්ලාස් එකේදී කියලා දෙන්නම්. උණ රෝග ලක්ෂණ, සමය ආසාදනය වගේම අස්ථි බිඳීම් එහෙම තියෙන අවස්ථාවල නහර ගැට තියෙන ස්ථානවලට ඒ වගේම අපි මේ අපේ ශිරා විශේෂයෙන්ම ශිරා පිහිටන ස්ථානවල කොහොමද මේ පොයින්ට් එකක් තියෙනවා නම් ඒක පරිස්සමෙන් කරන්න අන්න ඒ වගේ දේවල් ක්ලාස් එකේදී කියලා දෙනවා. ක්ලාස් එක තියෙන්නේ මහරගම නොබල් හොස්පිටල් එකේ. මම දැන් ඉන්නේ නොබල් හොස්පිටල් එකේ. මේ ක්ලාස් එකේ මට මතක විදියට රුපියල් 40000ක් තමයි කෝස් එක වෙන්නේ. සහතික පත්‍ර දෙන්නේ රින්ග්ස් ඇකඩමි එක ටීවෙක් අනුමත ආයතනයෙන්. ඒ වගේ නොබල් නෝක් හොස්පිටල් එකෙන් දෙන සහතිකයුත් තියෙනවා. ඕගලන්ට මේකෙන් පස්සේ අපේ NVQ level මසාජ් තෙරපිස්ට් NVQ පාඨමාලාව ආරම්භ කරන්න පුළුවන්. තාම මේකට අපිට මේ ගවර්න්මන්ට් එකෙන් මේ ටයිම් ටේබල් එක හම්බුනේ නැහැ. තව මාසෙකින් වගේ අපිට ඒක පටන් ගන්න පුළුවන්. මාසයක් බැරි වෙනවා. මාස දෙකක් විතරයි. මේකෙන් පස්සේ අපි ඒගොල්ලන්ව ඒකට තෝරගන්නවා. ඒකට අපිට ගන්න පුළුවන් සීමා සහිත ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ රජයෙන් තමයි අපිට ඒකේ කවුන්ට් එක දෙන්නේ. එතකොට ඒකට ඕගොල්ලන්ව තෝරගන්න පුළුවන්. ඒකට එනවා නම් දැන් පොඩ්ඩක් ඒක කියලා තියන්න. මේ කොක්සෙන් පස්සේ ඒක පටන් ගමු. හරි. ඕගොල්ලන්ට නිල සම්බන්ධව තව දේවල් ටිකක් පැහැදිලි කරන්නම්. මොකද ක්ලාස් එකට ආවම මේ ටික දැනන් ඉන්න එක වටිනවා. දැන් මෙතන මේ මර්ම සිද්ධාන්තය ගත්තාම අපේ තියෙන මෙතන ඉන්ද්‍රවස්ති මර්මය ඊට පස්සේ අංශපලක් මේ පිටිපස්සේ තියෙන අංසා මේ මෙතන අපේ උරහිස මත තියෙන නිල පොයින්ට් එක තියෙනවා. ඒ වගේ මේ පොයින්ට්ස් අල්ලන්න ඕන විදි වේට් එක දෙන්න ඕන විදිහ මේ ඒ කියන්නේ ඒක ප්‍රෙස් කරලා හෝල්ඩ් කරගෙන සර්කියුල් කරන්න ඕන නිල ඒ වගේම ෆ්ලෑෂ් කරන්න ඕන නිල ඒ වගේ වෙන වෙන නිල වලට අදාළ විදිහට මේ ඒ ස්ටිමුලේට් කරන විදි තියෙනවා. අන්න ඒවා මම කියලා දෙන්නම්. දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ මෙතන මේ හරිය මර්මයක් පිටින්නේ නැහැ මෙතන පොයින්ට් එකේ. හැබැයි මේ අපේ TCM වල මෙතන හොඳ පොයින්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි SP6 අනිත් එක ST36 පිටිපස්සෙන් කිඩ්නි 10 ඒ වගේ තියෙනවා. උදාහරණයක් වෙන්නොත්
SP36 නිලේ මෙන්න මෙතන කකුලේ ඇතුල් පැත්තේ විලුඹට උඩින් තියෙනවා. right? S- SP6 ඒ පොයින්ට් එක ගොඩාක් වැදගත් වෙනවා මේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ කාන්තාව වෙනකොට ඒගොල්ලන්ට ප්‍රතිකාර කරද්දී මම හැමෝටම වගේ SP6 බැලන්ස් කරනවා ඇක්ටිව් කරනවා. ඒක ගොඩාක් හොඳ පොයින්ට් එකක්. ඒත් එක්කම ST36 පොයින්ට් එක දණ හිසේ මෙන්න මේ පහළ පැත්තේ තියෙන ST36 පොයින්ට් එක. ඒකත් ගොඩක් හොඳ පොයින්ට් එකක්. නමුත් ඒ ස්ථාන ආශ්‍රිතව මේ පහළ මර්ම එහෙම නැහැ. ඉන්දියන් මෙතඩ් එකේ ඒ වුණාට හොඳ පොයින්ට් එකක් චයිනීස් මෙඩිසින් වල තියෙන මෙරිඩියන් සිස්ටම් එක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි කපින් වලදී පාවිච්චි කරන බ්ලඩර් මෙරිඩියන් එකේ පොයින්ට්ස් ටික මෙන්න මේ අන්න ඒ ගැනත් මම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් 23 52 වගේ පොයින්ට්ස් මෙන්න මේ ආශ්‍රිතව තියෙනවා. මේ ගොඩාක් හොඳයි මේ සයිටිකා පේන්ස් වලට කොන් දෙක එක්කුමට ඒ විතරක් නෙමෙයි ආහාර ජීර්ණයට ශරීරයේ ආහාර අවශෝෂණයට ශරීරයේ අපි කියන්නේ මෙටබොලිසම් ක්‍රියාකාරීත්වයට ආහාර ජීර්ණය කළ පෝෂක උරාගෙන ඒ ක්‍රියාකාරීත්වයට ඊට පස්සේ බ්ලඩ් සර්කියුලේෂන් එකේ වගේම අපි දැන් අපි හුස්ම ගන්නවා වගේම සෛලත් හුස්ම ගන්නවානේ අන්නේ යාන්ත්‍රණ ඇක්ටිව් කරන්න පුළුවන් මේ නිල වලින්. එතකොට මේක මේ ඕගලන්ට ස්වයංව සෙල්ෆ් අපි ඇකියුප්‍රෙෂර් පොයින්ට්ස් වලින් අපිව සනීප කරගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පවුලේ අයව සමීපතම ඉන්න තමන්ගේ ආදරණීයන්ට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව ඕගලන්ට ડોක්ටර් කෙනෙක් ළඟ ප්‍රැක්ටිස් කරන්න ඇප්ලයි කරන්න පුළුවන් මේ සර්ටිෆිකේට්ස් වලින්. ඒ වගේම ඔයාලට ආයතනයක් පටන් ගන්න එහෙම අවශ්‍ය නම් ඒකට අවශ්‍ය අනිකුත් සුදුසුකම් තව හදාගෙන මේ ආයතන ඇතුළෙන්මත් පුළුවන් ඒ දේවල් කරගන්න. කරගෙන ඕගලන්ට ඇසෝසියේෂන් එකත් එක්ක එකතු වෙලා ඒකට ඇප්ලයි කරලා ඒක ලයිසන් එක අරගෙන ඕගලන්ට ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් පටන් ගන්න තැන දක්වා යන්න ඕන කරන මාර්ගය මේ තුල තියෙනවා. ඉතින් ඒ නිසා ඕගලන්ට මේක ඕගලන්ගේ ලයිෆ් එකේ වෙනත් ලස්සන පාත් එකක් වේවි. මිනිසුත් එක්ක සමීපව ගනුදෙනු කරනවා වැඩ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ සුව වීම අපි දකිනකොට අපිට ඇති වෙන ලොකු සතුටක් නේද කෙනෙක් සනීප වෙනකොට බෙහෙත් මුකුත් නොදීනේ අපි ප්‍රතිකාරය කරන්නේ. ඒ නිසා ඒ වගේ හරි හොඳයි. මේක ජීවිතේ කවදාම හරි Tamanට වැදගත් වෙනවා. හදිසි අවස්ථාවලදී ඇකියුට් අවස්ථාවකදී ප්‍රතිකාර කරන්න ඒ වගේ තත්ත්වවලදීත් පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙමනම් අපි ආරම්භ කරලා තියෙන මේ ආයතනය හැම කෙනෙක්ටම මේ වගේ ස්වභාවික ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරලා Tamanගේ සුවපත් බව තියාගන්න පුළුවන් පහසු ක්‍රම හදලා තියෙනවා උගන්වනවා. ඒ වගේම හීලින් ක්ලාසස් මෙහි යනවා. ඉතින් මේවටත් ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ වෘත්තියක් වශයෙන් හෙද සේවයට හරි සාත්තු සේවයට එහෙම නැත්නම් සංකලිත වෛද්‍ය ශාස්ත්‍රයට එනවා නම් ආයතනයට ඇවිල්ලා සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට ගැළපෙන පාත් එක හදාගන්න ඒවටත් අවස්ථාව තියෙනවා. හරි එහෙමනම් හෙට දවසේ තියෙනවා මෙහි ෆ්ලෙබොටොමි වර්ක්ෂොප් එකක්. ඒ කියන්නේ අර මොනවද අපි කියන්නේ ලැබ් ටෙස්ටිං වලට රුධිරය ගන්න අන්නේ වගේ වර්ක්ෂොප් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා ඉන්නවනම් එවන්න. වන් ඩේ වර්ක්ෂොප් එකක්. ඒක මම මේ ඉන්නවා වර්ක්ෂොප් එකේ හෙට දවසේ. ඔයගොල්ලන්ගේ ක්ලාස් එක මම හිතන්නේ බ්‍රහස්පතින්දා පටන් ගන්නෙ. බ්‍රහස්පතින්දා එන්න අපි ලොකු පිරිසක් නැති වේක ටිකක් හොඳයි දැන් ගිය පාර ටිකක් වැඩිපුර හිටියා. මේ පාර වැස්සත් එක්ක දුර කට්ටියට එන්න බෑනේ. ඒක නිසා ඒගොල්ලන් අපි ලබන අවුරුද්දේ ක්ලාස් එකට ගමු. එතකොට ඔයගොල්ලන්ගේ ක්ලාස් එක දෙසැම්බර් සහ ජනවාරි අවසන් වෙනකොට ඉවර වෙනවා. අපි මාර්තු මාසේ BMICH එකේ කොන්වොකේෂන් එක තියෙන එදාට ඔයගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒකෙදි අපි වෙනම සහතිකයක් දෙනවා. ඔයගොල්ලන්ට දැනට මේ ක්ලාස් එක අවසන් දවසේ සහතික පත්‍ර ප්‍රදානයක් සිද්ධ කරනවා මේ අර ඔයගොල්ලෝ එක දකින්න මම කලින් පෙන්නෝ නේද මෙන්න මේ වගේ සහතික පත්‍ර ප්‍රදානයක් සිද්ධ කරලා ඔයගොල්ලන්ට මේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් සති 4ක් මාස 2ක් ඇතුළත අපි හමු වෙනවා. ඒ අතරතුර ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න දේවල් ගොඩක් මම දෙනවා. මේ ෂෙඩියුල් එකක් හදලා දෙනවා. ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රාතිහාර්ය දකින්න පුළුවන් වේවි මේ වෙදකමේ. ඉතින් මම මේ විෂයන් ඉගෙන ගන්න ගොඩාක් වෙහෙසුණා විවිධ වෛද්‍යවරු ළඟ විවිධ ආයතනවල ගොඩක් එතරම් ලොකු කට්ටක් කෑවා. හැබැයි මම ඕගලන්ට ඒ කට්ට දෙන්නේ නැතුව මේ හරි පැහැදිලිව ලස්සනට මේ දින කීපෙදී මේ විෂය උගන්වනවා. මොකද මේ විෂයන් වලට මම ලෝභ නැහැ. මොකද මේ මගේ දැක්ම ගමන තියෙන්නේ මේ ආයතන ගොඩනගන එක ඇතුළේ. ඒක නිසා විෂයට මම ලෝභ නැහැ. මම ඕගලන්ට ඒක සම්පූර්ණයෙන් උගන්වනවා. ඒ වගේම මේ ආයුර්වේද තෙරපිස්ට් රජේ පාඨමාලාව කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් ක්ලාස් එකට ඇවිල්ලා කියන්නේ එතකොට මට ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. හරි.
එහෙමනම් හැමෝටම සුබ රාත්‍රියක්. අද ටිකක් වෙහෙසයි. පොඩ්ඩක් දවසේ අද කාර්ය බහුල වැඩි. අද මේ අර මනෝ ප්‍රතිකාර වර්ක්ෂොප් එක නෙමේ ක්ලාස් එක පටන් ගත්තා. ඒක නිසා ඒක හිටියේ. හරි එහෙමනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි හමු වෙමු. ඔයගොල්ලෝ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න මේ නම්බර් එකට ම්, කතා කරන්න මේකට හෝ ඔව් මේ නම්බර් එකට 070 311 90 95ට කතා කරලා සම්බන්ධ වෙන්න. ඒ වගේම මම කලින් බැච් වලට කරපු වීඩියෝස් තියෙනවා. ඒවත් ඔයගලන්ට ඉල්ල ගන්න පුළුවන්. කතා කරලා කියන්න. එතකොට ඒවා YouTube channel එකේ දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. හරි එහෙමනම් අපි බ්‍රහස්පතින්දා හමු වෙමු හැමෝම. ඔයගොල්ලෝ එන්න. තව විස්තර අවශ්‍ය නම් WhatsApp කරන්න. මට මගේ මොන හරි අහන්න දේවල් තියෙනවා නම් WhatsApp එකට මේ නම්බර් එකට voice message එකක් දාන්න. එතකොට මම ඒකට ඕගොල්ලන්ට උත්තර එවන්නම්. හරි එහෙමනම් අපි හමු වෙමු මේ බ්‍රහස්පතින්දා හැමෝටම සුබ රාත්‍රියක්.